හරි මේක ඉල්ලුම් වක්‍රයේ සමීකරණේ තියෙන්නේ 120 4යි p කියලා. ඊට පස්සේ සැපයුම් වක්‍රයේ සමීකරණය ඍණ 30 ධන 6යි p කියලා. සහන ආධාරය 5. අපි ඊට පස්සේ මුලින්ම කරන්න ඕනේ මොකක්ද? අර පොඩි දඩ සටහනක මේක ඇඳ ගන්න එක. උදාහරණයක් සටහන අනිවාර්යද කියලා. සටහන අනිවාර්ය නෑ විභාගයේ කිව්වේ නැත්තම්. විභාගයේ කිව්වොත් අනිවාර්යෙන් අදින්න කියලා එහෙනම් අදින්න ඕනේ. ඒක අනිවාර්යම කියන එකක් නෑ. හරිද? මේ ඇඳුම් තින් පහසුයි අපිට. මෙතන ඍණ 30 නිසා සැපයුම් වක්‍රය මේ ආකාරයෙන් පටන් ගන්නවා. ඊට පස්සේ ඉල්ලුම මෙන්න මේ ආකාරයට මෙහෙම එනවා. හරිද? ඊට පස්සේ ඉල්ලුම් වක්‍රයේ සැපයුම් වක්‍රයේ මේ අදාළ මූලික දේවල් ටික අපි මෙතන මාක් කරගන්න ඕනේ. 120 4ෙන් බෙදුවාම මේ කොහොමද වෙන්න ඕනේ? 120 4ෙන් බෙදුවාම 30යි නේද? එතන 30ද? ඊට පස්සේ මේ මෙතන 30යි. මෙතන අගේ ඉන්නේ 30 6ෙන් බෙදුවාම ඒක එනවා අපිට 5යි. ඊට පස්සේ අපිට සමතුලිත මිලයි ප්‍රමාණය හොයාගන්න ඕනේ. සමතුලිත මිලයි ප්‍රමාණය අපි සමාන කරලා හොයන්න ඕනේ. සමාන කරලා හොයන්න ඕන ඉක්මනට හොයා ගන්න ඕනේ. QD සමානයි QS කියලා. එතකොට QD 120 ඍණ 4යි p QS ඍණ 30 ධන 6යි. එතකොට මේ 30 මේක මෙහාට යනවා 150 වෙනවා. මේක මෙහාට වුණාම 10යි p වෙනවා. 10න් දෙපැත්තෙන් බෙදුවාම සමතුලිත මිල ඇවිල්ලා අපිට 15 ලැබෙනවා. ඊට පස්සේ ඒක අපි ඉල්ලුම් වක්‍රයට ආදේශ කරොත් තමයි ප්‍රමාණය ගන්න පුළුවන්. කෙනෙක් කියවොත් දැන් සැපයුම් වක්‍රයට බැරිද කියලා ඒකිනුත් එනවා. හැබැයි අපි පුරුදු වෙලා ඉන්නේ සැපයුම් වක්‍රයට ආදේශ කරන්න නෙවෙයි ඉල්ලුම් වක්‍රයට ආදේශ කරන්න. මොකද අපිට වර්ධීමේ සම්භාවිතාවය ඉදිරියටත් අඩු වෙනවා ඒක තුල. ඒතර 120 ඍණ 4යි p වෙනුවට අපි දානවා 15. ඊට පස්සේ මෙතන 120යි 15යි වරක් 4 කියන්නේ කීයද? 60යි නේ 60යි. එතකොට සමතුලිත ප්‍රමාණය ඇවිල්ලා එනවා 120න් 60ක් අඩු වුණාම 60යි කියලා. එතන මෙතෙන්ට දා ගන්නවා අපි 60. සමතුලිත ප්‍රමාණය. ප්‍රශ්නේ උත්තරයක් විදියට සමතුලිත මිලයි ප්‍රමාණය අහලා තිබුණොත් ඒක වෙනම පැත්තක් ගිහිල්ලා ලියන්නත් ඕන මිල රුපියල් 15යි ප්‍රමාණය එකක 60යි කියලා. ඊට පස්සේ මේ ගානේ හැටියට කීයක සහන ආධාරයක් දීලා තියෙන්නේ රුපියල් 5ක සහන ආධාරයක් ලබා දීලා තියෙනවා නිෂ්පාදිත භාණ්ඩ ඒකකයක් මත. හරි. ඒතර භාණ්ඩ ඒකකයකට රුපියල් 5ක සහන ආධාරයක් දුන්නාම අපි දන්නවා සහන ආධාරයේ ප්‍රමාණය මොකද්ද විතර වෙන්නේ? සැපයුම් වක්‍රයේ දකුණට විතර වෙනවා සහන ආධාරයේ ප්‍රමාණය. එතකොට මෙන්න මේ කියන සැපයුම් වක්‍රය අපි දකුණට විතර කරන්න ඕනේ. මෙන්න මේ ආකාරයට SS කියලා. සහන ආධාරයට පසු සැපයුම් වක්‍රය. ඊට පස්සේ ඒක දකුණට විතර වෙන්නේ. ඊට පස්සේ අපිට මේ නව සමතුලිතයක් පේන්න තියෙනවා ඒක. ඒක කීයද කියලා අපි දන්නේ නැහැ. ඒක අපි හොයන්න නම් මෙන්න මේ මොකද්ද? සැපයුම් සමීකරණ වෙනස් කරගන්න ඕනේ. හරිද? වෙනස් කරගන්න. මෙයා වෙනස් වෙලා තමයි මෙයා ඇවිත් තියෙන්නේ. එහෙම නේද? එතකොට හරි ඊට පස්සේ අපි මෙන්න මේ කියන සැපයුම් වක්‍රය වෙනස් කරගෙන අලුත් සමතුලිත හොයා ගන්න ඕනේ. ඒක කරන්න සැපයුම් සමීකරණ හොයා ගන්න ඕන අලුත් එක. අපි දන්නවා සැපයුම් සමීකරණය එන්නේ මෙහෙම මෙහෙම. එහෙම අපිට තිබ්බ සැපයුම් සමීකරණය තමයි මේ QS සමානයි ඍණ 30 ධන 6යි p කියලා කියන්නේ. ඒ සමීකරණය වෙනස් වෙනවා. සහන ආධාරය දුන්නට පස්සේ QSS සමානයි A ධන B ධන S කියන්නේ. ධන S කියන්නේ සහන ආධාරය. ආණ්ඩුව දීලා තියෙන සහන ආධාරය තමයි රුපියල් 5. ඒතකොට අපි මේකේ A වෙනුවට 30 ආදේශ කරනවා මේ තියෙන්නේ 30. ඊට පස්සේ බෑවුම 6යි P price ඊට පස්සේ S කියන්නේ සහන ආධාරය රුපියල් 5. ඒ රුපියල් 5 තමයි මෙතන මේ සහන ආධාරයේ 5 තමයි අපි මේ ආදේශ කරන්නේ. ඊට පස්සේ අපි ඊටු ටික සුළු කරලා යනවා. මේ 6 මේ දෙන්නටම අයිති. එතකොට ගණිතයට අනුව මේක සුළු කරගත්තට පස්සේ 6යි P මෙතනින් ධන 30යි. ඊට පස්සේ ධන 30යි ඍණ 30යි සුළු වුණාම 6යි P කියලා එනවා. සැපයුම් සමීකරණය. හරි. ඊට පස්සේ මේ අපි හොයාගත්ත අලුත් සැපයුම් සමීකරණය වෙන්න මේ වක්‍රයේ සමීකරණය තමයි QSS සමානයි 6යි P කියලා කියන්නේ. ඒ QSS සමානයි 6යි P කියන සමීකරණය අපි ඊට පස්සේ සමාන කරන්න ඕන කලින් ඉඳන් තිබ්බ ඉල්ලුම් සමීකරණය. එතකොට ඒ ඉල්ලුමයි අර සහන ආධාරයෙන් පසු සැපයුම් සමීකරණයි සමාන කරලා තමයි අපි උත්තරේ ගන්න ඕනේ. ඊට පස්සේ
ඒක අපි මෙතන හැදුවොත් එහෙම කලින් ඉඳන් තිබ්බ ඉල්ලුම ඊට පස්සේ සහනාධාරයට පස්සේ සැපයුම් සමීකරණය. ඊට පස්සේ කලින් ඉඳන් තිබ්බ ඉල්ලුම 120 ඍණ 4යි p. අලුතෙන් අපි හොයාගත්ත සැපයුම් සමීකරණය නිකම්ම 6යි p. මෙයා මෙහාට යනවා 10යි p වෙලා මෙයා 120යි. මේකට මේ කැපෙනවා p = 12යි. අනු සමතුලිත වෙලා 12යි. ඊට පස්සේ ඒ අපි හොයාගත්ත සමතුලිත මිල ඒ වගේ මෙතන සමතුලිත ප්‍රමාණිකුත් දෙන්න ඕනේ. ඒක අපි කලින් වගේම ඉල්ලුමටයි ආදේශ කරන්නේ. 120 ඍණ 4යි p 120 ඍණ 4 වර අර හොයාගත්ත මිලේ දෙන්න දානවා. ඒතකොට 120 ඍණ 48 උත්තරේ 52යි. මෙතෙන්ට එන්නේ 52යි. 52 වෙන්න බෑ. 72යි. 72 72 72 72 හරි එතන 72. ඒ නව සමතුලිත ප්‍රමාණය. මොකද අනිවාර්යෙන් මිල අඩු වෙන්න ඕනේ. මෙතනින් ප්‍රමාණය වැඩි වෙන්න ඕනේමයි. හරි ඊට පස්සේ දැන් බලන්න යන්නේ මේ අලුතෙන් අහන්න පුළුවන් අනිත් ප්‍රශ්න වලට අපි උත්තර හොයන විදිහ. මේ දේවල් නම් සරල නිසා දැන් අහනවා. දැන් අපිට හොයන්න තියෙන දේවල් මොනවද? රජයේ සහන ආධාර වියදම, පාරිභෝගික ආයපාර, ඒ වගේ දේවල් ගන්න තියෙන්නේ. පාරිභෝගික පැහැද මෙහෙම මේ මොනවද? සහන ආධාරයේ පෙර සහ පසු පාරිභෝගික අතිරික්ත. සහන ආධාරයේ පෙර පාරිභෝගික අතිරික්තය ගත්තාම අපි දන්නවා පාරිභෝගික අතිරික්තය හොයන්නේ පාරිභෝගික අතිරික්තය සමානයි පාරිභෝගිකයා ගෙවීමට කැමති උපරිම මිල. ඒ කියන්නේ මෙතන 30. පාරිභෝගිකයා ගෙවන්න කැමති භාණ්ඩයට 30යි. හැබැයි ඌ දැන් ගෙවන්න කීයක්ද? 15යි සහන ආධාර දෙන්න කලින්. වෙන්න මේ ත්‍රිකෝණ. ඒ වගේ භාණ්ඩ කීයකට යා සල්ලි ගෙවුවද එතකොට? සහන ආධාර දෙන්න කලින් 60 කරන ගෙවුවේ නේද? 60. ඊට පස්සේ ත්‍රිකෝණයක් ඉඳ තමයි දෙකෙන් බෙදන්නේ. ත්‍රිකෝණික වර්ගඵල වෙන සූත්‍රයට අනුව. ඊට පස්සේ මෙතන 30යි මෙතන නම් 15යි උත්තරේ 450. ඊට පස්සේ සහන ආධාරයට පසු පාරිභෝගික අතිරික්තය. සහන ආධාරයට පසු පාරිභෝගික අතිරික්තය හෙව්වාම පාරිභෝගිකයා ගෙවීමට කැමති උපරිම මිල 30යි. පාරිභෝගිකයා දැන් ගෙවන්න කීයක්ද? ගෙවන මිල අඩු වුණා. කීයකටද අඩු වුනේ? 12ට අඩු වුණා. ඒක තමයි වෙන්න මේක. පාරිභෝගිකයා ගෙවන්නේ දැන් 12යි. අපිට තව මේ උඩට දානවා දැම්ම කරගන්න අවශ්‍ය උනේ නැහැ. ඕන වුණාම කරමු. දැන් බඩු විකිනනවා කීයක්ද? 72ක්. දැන් පාරිභෝගික අතිරික්තය ඇත්තට වෙනස් වුණා. කොතෙන්ද වෙනස් වුනේ? මේ කොළ පාට කැලේ විතරයි පාරිභෝගික අතිරික්තය තිබ්බේ. දැන් කොතෙන්ද යනකම් ඒක වැඩි වුණා? මෙතනින් පටන්ගෙන මේ මෙතෙන් යනකම් පාරිභෝගික අතිරික්තය ඉහළ ගියා. හරිද? ඊට පස්සේ ඒක අපි සුළු කරලා බැලුවාම මෙතන 36යි මෙතන 18. 18 වරක් 36 හදලා බලන්න ඕන. ඊට පස්සේ ඒකට ඇවිත් තියෙනවා 648. 48යි 648යි. හරි ඊට පස්සේ පාරිභෝගික අතිරික්තයේ වෙනස අපිට අහුවොත් එමෙදී වෙනස මෙයාගෙන් මෙයා අඩු කරලා පෙන්නන එක අමාරු නෑනේ. විශේෂ. හරි නිෂ්පාදන අතිරික්තය බලන්න. හරි නිෂ්පාදන අතිරික්තය අපි වෙන පැයකින් හදමු. මේ නිෂ්පාදන අතිරික්තය මේ සහන ආධාරයට පෙර නිෂ්පාදන අතිරික්තය. නිෂ්පාදන අතිරික්තයට දාලා වෙන්නේ නිෂ්පාදකයාට අදාළ තොරතුරු. නිෂ්පාදකයා අපේක්ෂා කරන අවම මිල කීයද මෙතන? 5යි. උට ඕන අඩුම ගාන 5යි. 5 විතරයි ඕන. 5. ඊළඟට උට ලැබෙන්නේ දැන් කීයක්ද සහන ආධාර දෙන්න කලින්? අර අපි ගෙවපු 15ම උට ලැබෙනවා නේද? අර ඉස්සෙල්ලා පාරිභෝගික අතිරික්තය පාට කරා වගේ මේ නිෂ්පාදන අතිරික්තයත් කොළ පාටින් පාට කරා. මෙතනින් සීමා වෙනවා මේ විදිහට. නිෂ්පාදකයා අපේක්ෂා කරන අවම එක 5යි. උට ලැබෙන්නේ කීයක්ද? 15යි නේ. 15යි. ත්‍රිකෝණයක් ඉඳ දෙකෙන් බෙදනවා. ಗುಣ කරනවා කීයෙන්ද? 60. එතකොට මෙතන 30යි. මෙතන 10යි. උත්තරේ 300යි. ඊට පසු නිෂ්පාදන අතිරික්තය.
එතකොට පොඩි දෙයක් අපි මෙතන හදා ගන්න ඕන. ඒක අපි ඉස්සෙල්ලා හදාගත්තේ නැහැ ඕනුන් නැති නිසා. ඒ මොකද්ද? මේ බාන්න දැන් කඩේ විකිනෙන්නේ කීයටද? විකිනෙන්නේ 12ට. විකිනනවා බඩු 72ක්. නේද? 72 ගන්න මිනිස්සු කීය ගානේද? 12 ගාන. හැබැයි ආණ්ඩුවෙන් දෙනවා හැම බාන්න එකටම රුපියල් කීය ගානේද? 5 ගානේ. උඹලා විකුණන හැම එකටම 5ක් දෙන්නම් කියලා. ඒ වගේ එකක් නෙවෙයි වෙන්නේ. එතකොට උන් විකුණනවා 72ක්. බඩුවක් ගන්න අපි කඩේට ගිහින් 12ට. කඩේ කාට හම්බ වෙනවා? අර 5. එතකොට උඩ කීයක් හම්බ වෙනවද? මේක මෙතෙන්ට ගිහින් එකතු වෙලා 12යි 5යි 17ක් හම්බ වෙනවා. එහෙනම් දැන් නිෂ්පාදකයන් ලැබෙන මිල කීයද? 17යි. ඌ අපේක්ෂා කරන අවම මිල ඒක වෙනස් වුණාද? නෑ. ඒක මේකම තමයි. නේද? වෙන්න මෙතනින් පටන් අරන් මෙහෙම 17 ගාවට ගිහිල්ලා වෙන්න මෙහෙම වෙන මේ ලොකු ත්‍රිකෝණ දැන් නම් ත්‍රිකෝණ වැඩි වෙලා තියෙන්නේ. ඒක තමයි මොකද්ද? පසු නිෂ්පාදන අතිරික්තය. ඒතකොට 17 ඍණ 5. සමහර අය ප්‍රශ්න අහනවා වෙන්න මේ නිෂ්පාදකගේ අපේක්ෂා කරන අවම මිල වෙනස් වෙන්නේ නැද්ද කියලා. ඒක කොයි වෙලාවකවත් වෙනස් වෙන්නේ නැහැ. ඊට පස්සේ ගුණ කිරීම ඊට පස්සේ මොකක්ද දෙන්නේ? මෙතෙන්ට නිෂ්පාදකයාට දැන් බඩු කීයකට සල්ලි හම්බ වෙනවද? 72කට හම්බ වෙනවා. මේක මේ වුණාම 36යි. මෙතන මේ වුණාම 12යි. 12 වර 36 හදන්න ඕන. එතකොට එන්නේ 256යි. සුළු කරගන්න පුළුවන්. 252යි. 52 එන්න ඕනනේ. මොකද මෙතන 6 වරක් දෙක 12යි. ඊට වෙනස මෙයයි අඩු කරලා පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ අපිට අහන්න තියෙන අන්තිම ප්‍රශ්න විදියට අහිමි සමාජ සුබ සාධනයයි රජයේ සහනාධාර වියදම නේ. රජයේ සහනාධාර වියදම කියලා කියන්නේ ආණ්ඩුවට කොච්චර සහනාධාරයට සල්ලි ගියා. රජයේ වියදම කියලා අහන්න පුළුවන්. දැන් බඩු කීයක් විකිණිලාද? 72ක් විකිණිලා. බාණ්ඩ 72ටම ආණ්ඩුව කීය ගාන සහනාධාරය දිය යුතුයිද අපි ඉස්සෙල්ලා කිව්වේ? 5 ගාන දිය යුතුයි. ඒක කොහොමද පෙන්වන්න වෙන්නේ අපි? වෙන්න මේ 5 තමයි ආණ්ඩුව දෙන්නේ. මේ බඩු 72ටම දෙන්න වෙනවා. මේ ඍජුකෝණාශ්‍රයෙන් කොට එන්නේ. එතකොට රුපියල් 5 ගානේ බඩු 72කට දෙන්න ගියාම 360ක් යනවා. නේද? ඊට පස්සේ අපිට කෙටි ක්‍රමයට අහිමි සමාසුබ සාධන හොයන්න පුළුවන්. දිග ක්‍රමයට හොයන්නත් පුළුවන්. අපි දෙකෙන් ඉගෙන ගමු අවසාන ප්‍රශ්නේ. වෙන්න මේකනේ අහිමි සමාසුබ සාධනේ. මේ හොඳටම පාට වෙලා තියෙන ත්‍රිකෝණ. ඒක එතන උස 5යි. මේ දිග කීයද එතකොට? 12යි. බෙදනවා 2. එතකොට කීයද මෙතන? 6යි. උත්තරේ 30යි. අහිමි සමාසුබ සාධනේ 30. එහෙම ගන්නත් පුළුවන්. හැබැයි හරියම විදිය මොකද? නැහැ. හරියම විදිය මොකද්ද? අපි බලන්න ඕන මොකද්ද? පෙර ආර්ථික අතිරික්ත. පෙර ආර්ථික අතිරික්තය කොහොමද ගන්නෙ? පෙර පාරිභෝගික අතිරික්තය, පෙර නිෂ්පාදන අතිරික්තය එකතු කරනවා. එතකොට 450යි 300 එකතු වුණාම කීයද? 750. ඊට පස්සේ පසු නිෂ්පාදන පසු ආර්ථික අතිරික්තය ගන්න. පෙර ආර්ථික අතිරික්තේ පසු ආර්ථික අතිරික්තය අපි අඩු කරලා බලනවා කොච්චර වැඩි වෙලාද කියලා. බලන්න පසු ආර්ථික අතිරික්තය ගන්න මේ දෙන්න එකතු වෙන්නේ. ඒ කියන්නේ 648යි 252යි එකතු. 900. 900යි වගේ. ඊට 900යි කියනකොට ඊට පස්සේ අපිට පේනවා ආර්ථික අතිරික්තේ වෙනස ඇවිල්ලා තියෙනවා. වෙන මේකේ වෙනස 250. නෑ නේ. පසු ආර්ථිකත් පසු පාරිභෝගික අතිරික්තය 648යි නේ. නිෂ්පාදන අතිරික්තය 252යි නේ. එතන 750යි. වෙනස ඇවිල්ලා 150. රජයේ බදු ආදායම 360යි නේද? මොකක්ද ප්‍රශ්නයක් තියෙනවනේ.
36 කීයද කියලා නිකන් හදලා බලමු. මෙතන සුළු කිරීමේ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. එහෙම වුණොත් මේක අවුල්ලන්න පුළුවන්. නිකම්ම බලමු හදලා 12 වරක් 36. 36 වරක් 12. 12 වරක් 72යි. 7යි. 12 වරක් 3 36යි. 36යි ආකට වඩා වැඩි තමයි. 36යි ඒ අතන 7යි. 40යි 43යි. නේද? 43. එහෙම ගුණ කරන්න. මෙයා වගේ පොඩි කාලේ ගුණ කරන්න එපා. මේ වගේ ගුණ කරන්න 12ෙන්ම ගුණ කරන්න. හරි. එතකොට එනවා 12 වරක් 6 72යි 7 3. 12 වරක් 3 36යි 36යි අර 7යි. මේ එනවා. හරි. ඊට පස්සේ ඒක 432යි. එතකොට ආර්ථික අතිරික්තය 900 නෙවෙයි 80. පසු පාරිභෝගික අතිරික්තය 648යි. නිෂ්පාදන අතිරික්තය 432යි. එදා 180යි. ඊට මෙතන එනවා 30යි. ඒකෙන් රජයේ වියදම අඩු කරාම තමයි එන්න ඕනේ මේ අහිමි සමාජ සුබසාර. අපි ඒක කොට ඉලක්කම් වෙනසක්. මොකක්ද උත්පාදන අධිෂ්ඨිත සුළු කිරීම වෙනසක්.